බත් වෙනුවට ඒ කියන්නේ දැන් අපි අය පළතුරු කනවනේ බත් අයින් කරලා. එහෙම නැත්නම් එළවලු කනවා. දොස්තර මහත්තයෙක් මගේ ළඟ ඉන්නේ. අන්තිමට ඒ ඔක්කොම ග්ලූකෝස්. බස් එකේ යන ජනතාවටත් මම හිතන්නේ හොඳට පේනවා දැනෙනවා මහනුවර නගරේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් යනවා කියලා. මේ මහනුවර නගරයට පිවිසෙන ප්‍රවේශ මාර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ප්‍රවේශ මාර්ග තුන පිළිබඳ මූලික අවබෝධයක් ඇතුව ජාතික සැලැස්මකට අනුව තමයි මේ සැලැස්ම හැම දෙයක්ම පාරවල්, බෝක්කු, මේ උමං මාර්ග, ඒතර අපි ගුච්චෙට් එකේ ඉදිවෙන බහුවිධ ප්‍රාණ පර්යන්තේ සියල්ල ඉදිවෙන්නේ ජාතික සැලැස්මකට අනුව. මේමයි අපි හුණුත් ගන්නවා, පේන්ටුත් කරනවා. මේ වගේ බින්ගත් හදනවා, පාරවලුත් පුළුල් කරනවා, ඒ වගේම අධිවේගී මාර්ගත් හදනවා. එක දිනකට විතරක් ලඝු විච ආණ්ඩුවක් නෙවෙයි. ඒගොල්ලන්ට පේන්නේ හුණු විතරයි. ඒකයි ඇවුල. අර බූරු කුට්ටම කැඩුවම කොලයක් තියෙන ජෝකර් කියලා. ඒ මට්ටමට වැටුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක ඉන්න අනිත් පක්ෂ විශ්වාසනීයව ඉන්නේ නැහනේ. මේ සම්බන්ධ බය වෙන්නේ නැහැ ආණ්ඩුවක් එන්නේ නැහැ. ආණ්ඩුවක් එන්නේ නැහැ. හින්දා බය වෙන්නේ. එහෙම එකක් එන්නේ නැහැ. හින්දා බය වෙන්නේ. ඒකයි යන්නේ. ඔය දුකට කියන කතා. ඔබතුමාලද මහනුවර නගරේ සංවර්ධන ව්‍යාපෘතිවල ඒකසන් චාරිකාවක යෙදුණා. මේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මේවා කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? කවදද මේ මහජනතාවට ප්‍රතිඵල ලැබෙන්නේ? විස්තර ටිකක් දැනගන්න කැමතියි. දැන් මං හිතන්නේ පාරතොටේ යන බස් එකේ යන ජනතාවටත් මං හිතන්නේ හොඳට පේනවා දැනෙනවා මහනුවර නගරේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් යනවා කියලා. ඒගොල්ලන්ට පේන්න දකින්න දිනවනේ, ඇහැට පේනවා, කනට ඇහෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි, අපි මේ නගරේ සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක් කරනවා. මේකේ ඓතිහාසික වටිනාකමත් ආරක්ෂා වෙන විදියට ඒ වගේම සංස්කෘතික වටිනාකම් තියෙන ගොඩක් අපිට මහනුවරත් එක්ක ඒ ඔක්කොම ආරක්ෂා වෙන විදියට දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. එකක් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ වාහන තදබදය පිළිබඳ ප්‍රශ්නය. රථවාහන තදබදය පිළිබඳ බරපතල ගැටලුවක් නුවර නගරේ තියෙනවා. වැඩ පමා වෙනවා, වෙලාවකට ගමනක් යන්න බෑ. බරපතල හිරවීමක් තියෙනවා. විශාල ජනතාවක් දවසකට නගරයට ඇතුල් වෙනවා, පිට වෙනවා. හැබැයි ඒත් රෑ වෙනකොට කවුරුත් නැහැ. 6න් පස්සේ 7 විතර වෙනකොට නගරේ සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙනවා. සංචාරකයෝ නුවරට ආවොත් ඉන්නේ නැහැ, නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා අපි මේ අවුරුද්ද අවසාන වෙනකොට අවසන් කරන වැඩ ප්‍රමාණයකුත් තියෙනවා. ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට අවසන් වෙන වැඩ ප්‍රමාණයක් තිබෙනවා. කොහොමත් අවුරුදු 2ක් විතර ගත වෙනකොට අපිට සම්පූර්ණ මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් මේ යන්නේ. නුවර නගරයට ලොකු වෙනසක් අපි ගේන්න බලනවා. දැනට තියෙන ගැටලු සියල්ල හඳුනාගෙන. ඒක අරගෙන ඒ වගේ හැමතුම දැන් මම දන්නවා තව අහන්න ඉන්නේ. ඒක තාලමින් නම් ආයේ නේද කාලේ. ඔය වටේ කරගුණාට මම දන්නවා මේ සංවර්ධනය පෙන්වන්නවත් ඒව ගැන කතා කරන්නවත් නෙමෙයි. පොඩි කෑලි ටිකක් තියෙනවා. අහන්න ඒ ටික අහන්න තමයි වටේ කරගන්නේ කියන්නේ. හැමතිස්සෙම මේවත් දැන් වී මිලදී ගැනීම දැන් ආරම්භ කරලා තියෙනවානේ. නමුත් ගොවීන්ගෙන් නැමනත් චෝදනාවක් තියෙනවා බොහෝ වී ගබඩ විවෘත කරලා නැහැ කියලා. ඉතින් වී දෙන්න දැනක් නැහැ කියලා චෝදනා කරනවා. ඔබතුමා දකින්නවා තියෙන්නේ. බොහෝ වී ගබඩ ඇරලා නැහැ. ගෝයන් කැපෙන පැති වල තමයි ඇරලා තියෙන්නේ. ගොයන් කැපෙන පැති තියෙනවානේ. රට පුරාම එකවර කැපෙන්නේ නැහනේ. දැන් ඔන්න මේ වෙනකොට අම්පාර පැත්තේ කැපෙනවා. තවත් යම් ප්‍රදේශ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ වී අලි මණ්ඩලය දැන් ගබඩ ඇරලා තියෙනවා. මිලදී ගන්නවා 120ට නාඩු, 130ට සම්බා, 140ට කීර සම්බා. ඒ වගේම තමයි රජයේ මැදිහත් වෙලා පෞද්ගලික අංශේ සුළු හා මධ්‍ය පරිමාණ වී මිලදී ගන්න අයට මෝල් හිමියන්ට ණය පහසුකම් සලසනවා. ඒගොල්ලොත් එතකොට මිලදී ගන්නවා. ඒගොල්ලෝ ඔක්කොම වී අලි මණ්ඩලේ ලියාපදිංචි වෙච්ච අය. එතකොට ඒගොල්ලෝ මිලදී ගන්නේ රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන මිලට. ඒගොල්ලන්ට ණය දෙන්නේ අඩු පොලියට රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන මිලට ගන්න. ඒ ආයතන පිළිබඳ සාකච්ඡාව ගොඩක් අඩුයි. අපි උනත් කියන අඩුයි. අපි හැමදාම වී අලි මණ්ඩලයේ ගබඩා ටික විතරයි පෙන්වන්නේ, කියන්නේ ඔක්කොම කරන්නේ. ඊට අමතරව විශාල වශයෙන් එකට කියන්නේ ඔඩපණ ණය කියලා. ඒ ඔඩපණ ණය ලබා දෙන්නෙම වී අලි මණ්ඩලයට අමතරව ඒ මිලට ප්‍රමිතිගත වී ගන්න. ඒ වැඩසටහනත් අපි තව පුළුල් කිරීමේ වැඩසටහනක තමයි ඉන්නේ. කොහොමත් වැඩි ප්‍රමාණයක් තාම ගන්න පෞද්ගලික අංශය. ඒක තමයි ඇත්ත. අපි මේ මැදිහත් වෙන්නේ ඔක්කොම වී ගන්න නෙමෙයි, වෙළඳ පොලේ යම් තුලනයක් ඇති කරන්න. මොකද අපි පාරිභෝගිකයේ පැත්ත ගැනත් හිතන්න ඕනේ.
ඒ ඔක්කොම හිතලා මේක තුලනය කරලා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ගබඩාවල තියෙන වී අතිරික්තයකට මොකද්ද දැන් සූදානම කරන්නේ? වී අතිරික්තය හිස් කිරීමට ටෙන්ඩර් දාලා තිබෙනවා. එක වැඩසටහනක් යනවා සතොසට ලබා දීලා සතොස මගින් ඒවා මෝල් හිමියන් සම්බන්ධ කරගෙන හාල් බවට පත් කරලා යන වැඩසටහනකුත් තියෙනවා. ඊට අමතරව මෙට්‍රික් ටොන් 15000 ටෙන්ඩර් 4ක් දැන් යනවා. අපි 60000ක් වහාම හිස් කරන්න දාගෙන තියෙනවා මෙට්‍රික් ටොන්ස්. අපි ළඟ තියෙනවා මේ වෙනකොට 1,20,000ක් විතර තියෙනවා මෙට්‍රික් ටොන්. ඒ ටිකෙන් අපි මෙට්‍රික් ටොන් 60000ක් ඉක්මනින් ඉවර කරන්න තමයි දැන් කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම අපිට දැන් ආරංචියක් ලැබිලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් සත්වාහාර බියර් නිෂ්පාදනය කිරීමට රුපියල් 50ක් වෙන මුදල් කරලා ලබා දීමට සූදානම් කියලා. වැඩි ප්‍රමාණයක් කියන්නේ මං හිතන්නේ ඔබ අතින් දාන වචනයක්. වැඩි ප්‍රමාණයක් කියලා කියනවා. නෑ ඔව් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මිනිස්සුන්ට හාල් බත් කන්න. නමුත් යම් යම් චක්‍රලේඛ වලින් වෙනත් නිෂ්පාදන වලට අමුද්‍රව්‍යයක් ලෙස සහල් ලබා ගැනීම නතර කරලා තිබ්බ පහුගිය කාලේ. ඒ ඉතින් අතිරික්ත නිෂ්පාදනයක් නැති වෙනකොට නිෂ්පාදනයේ හිග වෙනකොට තහනම් කරනවනේ බත් විතරක් කන්න හාල් වලින් වෙන මොකුත් නිෂ්පාදනය කරන්න එපා කියලා. ඒක බැරි කමේ නැති කමේ ප්‍රකාශනයක්. අපිට දැන් අතිරික්තයක් තියෙන නිසා අපි සහල් වලින් සහල් අමුද්‍රව්‍යයක් කරලා ලංකාව තුල නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට අදාළ කරන මැදිහත් වීමක් තමයි මේ කරන්නේ. එතකොට වෙළඳ පොලේ තරඟකාරීත්වය වැඩි වෙනවා. ගොවි ජනතාවට ඊටාම හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා. අමතෝ දැන් විශේෂම යලගෙන දැන් අස්වන්න කපලා ගේනකොට දැන් දිස්ත්‍රික් ලේකම්වරයා රාජ්‍ය ලේකම්වරයා මේ දැනුම් දෙනවා 500ක් ගන්න මේ 250යි මේ මික්‍රොන් ගන්න කියලා 2500. ඔව් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් එක වී ගන්න කණ්ඩායම් කීපයක් ඉන්නවා. ගොවි ජනතාව කෙලින්ම ගෙනල්ලා දෙනවා. ඊට අමතරව වී එකතු කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතර ව්‍යාපාරිකයෝ තමයි විශාල තොග ගේන්නේ. ඒවා පාලනය කරන්න ඕනවට තමයි එහෙම ක්‍රමයක් අනුගමනය කරන්නේ. සාමාන්‍ය ගොවියාට මිලක් දීම තමයි මේකේ අපේ අරමුණ. එහෙම නැතුව ගොවියාගෙන් එකතු කරගෙන වැඩි ලාභ ගන්න බලාපොරොත්තුවෙන් ගෙනල්ලා දෙන ව්‍යාපාරිකයන්ට විසඳුම් දෙන්න නෙමෙයි මේ හදලා තියෙන්නේ ගොවීන්ට විසඳුම් දෙන්න. ඒ නිසා යම් සීමා පැනවීම් තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා දැන් යම් කිසි පිරිසක් දේශපාලන මූණුවරක් ගෙනල්ලා දේශපාලන පාට වලින් ඇවිල්ලා ලොකු විරෝධතා කරනවා. දැන් ඔබතුමාගේ පම්බේ වදලා තියෙනවා අපේ නමල් රත්න මාත් මේ ඇමතුමාගේ පම්බේ වදලා තියෙනවා. මොකද්ද මේ වෙන්නේ මෙච්චර දෙයක් වෙද්දි ඇයි මේ යම් යම් සංවිධාන වලට අවුලා ඉන්නේ? මෙහෙමයි. අපේ සමාජයේ ඉතින් දේශපාලනික සමාජයක්නේ. බෙදුණු සමාජයක්. අරගල ඇති වෙනවා. ඒ පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ගොවීන් සම්බන්ධ කරගෙන යම් යම් උද්ඝෝෂණ කරනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපි ඒ නිසා අපි ඒවා පිළිබඳව නරක විදියටම දකින්නේ නැහැ. උද්ඝෝෂණය කරන්නත් අයිතියක් තියෙනවා. ඒ වගේම ගොවීන්ටත් ඇත්තම නොවිසඳුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබෙනවා. ගොවියාගේ ප්‍රශ්න විසඳපු රටක් නෙමෙයි මේක. අපි ඇවිල්ලා මාස කීයද 18යි මේ වෙනකොට අපි විශාල ප්‍රශ්න ප්‍රමාණයකට උත්තර හොයන්න පටන් අරන් තියෙනවා. අපි ආරම්භයක් අරගෙන තියෙනවා. ගොවියට වාසිදායක වෙන පැත්තට විතරක් නෙමෙයි පාරිභෝගිකයාගේ පැත්තත් බලලා. දැන් සමහරු වී වලට ඉල්ලනවා ඉහළ මිලක්. වී වලට ඉහළ මිලක් දුන්නම මොකද වෙන්නේ? ඒක ප්‍රමාණය ඉක්මවා ඉල්ලන මිලක්. අපි 120 කියලා දාලා තියෙන්නේ ඒක තමයි මේ වෙනකොට දෙන්න පුළුවන් සාධාරණ මිල. එහෙම නැත්නම් පාරිභෝගිකයා දවන්ත සූරාකෑමකට ලක් වෙනවා. අපි පාරිභෝගිකයත් ආරක්ෂා කරන්න ඕන, ගොවියත් ආරක්ෂා කරන්න ඕන. මේ දෙකම තුලනය කරන්න ඕන. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. ගොවියාගේ පංගුව ගොවියට ලැබෙන්න ඕන, වෙළෙන්දගේ පංගුව එයාට ලැබෙන්න ඕන, මෝල් හිමියාගේ පංගුව මෝල් හිමියට ලැබෙන්න ඕන, සාධාරණ මිලට පාරිභෝගිකයාට හාල් ටික ලැබෙන්නත් ඕන. ඒ ඔක්කොම එකට සලකලා තමයි අපි උත්තර හොයන්නේ. ගොවියා වෙනමවත් පාරිභෝගිකයා වෙනමවත් නෙමෙයි මේ සියල්ල එකට අරගෙන තුලණය වෙන විදියට තමයි අපි උත්තරේ හොයලා තියෙන්නේ. ඉතින් ඒක එක අයට ඉතින් තමන්ගේ පංගුව වෙනුවෙන් විතරක් හිතන කට්ටියට ඕවා ගැටලු. ඒ අතරම ඇමතුමා ඒක निराකරණය කරගන්න විශේෂම චෝදනා කරනවා මේ අස්වැන්න එන්න ඔන්න මෙන්න තියදී අවශ්‍ය අනවශ්‍ය ප්‍රමාණයට ආල් ගෙනාවා කියලා රටින්. ඒ ඉඳන්ම මේ අතිරික්තයක් විකුණ ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියලා. මේක පොඩ්ඩක් निराකරණය කරලා දෙන්න. සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන හාල් හැමදාම ගේනවා. මේට ජපන් අය එනවා, චීන අය එනවා, යුරෝපය අය එනවා, විවිධ අය එනවා මේ රටට. සංචාරක කර්මාන්තයේ පැත්තෙන් හිතුවොත් ඒගොල්ලෝ මේ අපේ නාඩු කන්නේ නැහැ. නාඩු වලින් හදන බත් කන්නේ නැහැ. අර කෝටු දෙකට ඇලෙන බත් වුණ සමහරුන්ට. ඒවා මෙහෙ හදන්නේ නැහැ.
ඒ නිසා අපි යම් හාල් ප්‍රමාණයක් කවදත් පිටරටින් ගේනවා. දැන් පහුගිය දිනවල වෙළඳ පොලේ අසීමිත ලෙස ඉහළ ගිහිල්ලා තිබ්බා කිරිසම්ම මිල. කිරිසම්ම මිල ඉහළ ගිහිල්ලා තිබ්බා. ඒකට මෙහි උත්සව වලට, හෝටල් වලට ඒක බරපතල ගැටලුවක්. ඒ නිසා අපි ඒකට උත්තරයක් විදිහට හාල් ප්‍රමාණයක් ගෙනාවා. ඒක උත්තරයක් මිස අර්බුදයක් නෙමෙයි. නමුත් ඔබතුමාට චෝදනාවක් තියෙනවා සිංහලයා කියන්නේ තුන් වේලෙන් බත් කාලා හැදිච්ච මිනිස්සු ඉන්න රටක්. නමුත් තුන් වේල බත් කන්න එපා කියලා කිව්වා කියලා චෝදනා කරනවා. ඒ චෝදනා කරන අයගේ මොලේ පරීක්ෂා කරගන්න ඕනේ. මොකද දන්නවද? අද 51%ක් දියවැඩියාව මේ රටේ. ඒකේ ප්‍රධාන හේතුව තමයි බත්. ඒ නිසා බත් කන ප්‍රමාණය යම් අඩුවක් අවශ්‍ය වෙනවා. ඒක සෞඛ්‍ය පැත්ත ගැන හිතලා කියන කතාවක්. ඒතර බත් වෙනුවට ඒ කියන්නේ දැන් අපි අය පළතුරු කනවනේ බත් අයින් කරලා. එහෙම නැත්නම් එළවලු කනවා. දොස්තර මහත්තයෙක් මගේ ළඟ ඉන්නේ. අන්තිමට ඔක්කොම ග්ලූකෝස්. එළවලු කෑවත් ග්ලූකෝස්, පළතුරු කෑවත් ග්ලූකෝස්, බත් කෑවත් ග්ලූකෝස්. එතකොට තමයි මේ සීනි ප්‍රශ්න එන්නේ. ඒ නිසා අපේ ප්‍රෝටීන් පංගුව වැඩි කරන්න ඕන. ඒකට තමයි අපි පශු සම්පත් ශේෂ්ත්‍රය සංවර්ධනය කිරීමට අදාළ ලොකු කාර්යයකට මැදිහත් වෙලා ඉන්නේ. ඔබ කවුරුත් දන්නවා අපි එනකොට වහලා තිබ්බ මිල්කෝ එක විකුණන්න දාලා තිබ්බ මිල්කෝ එක අමුල් වලට ඉන්දියාවට දෙන්න තිබ්බ මිල්කෝ එක ඊට පස්සේ NLDB ආයතනය අපි නැවත රජයට අරගෙන දැන් ඒවා වැඩි දියුණු කරගෙන යනවා. දැන් මිල්කෝ එක ලාභ ලබන, ඒ වගේම සේවකයන්ට ප්‍රතිලාභ බෙදෙන, ගොවීන්ටත් ප්‍රතිලාභ ලබා දෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ පශු සම්පත් ශේෂ්ත්‍රය දියුණු කරන්න. ඒ ප්‍රෝටීන් අවශ්‍යතාවය වෙනුවෙන්. එතකොට අපිට තියෙන්නේ මොනවද? අන්තිමට ග්ලූකෝස්, කාබෝහයිඩ්‍රේට් වලින් එන එක නේද? ඊට පස්සේ මොනවද? ප්‍රෝටීන් තියෙන ප්‍රෝටීන් ටික වැඩි කරගන්න ඕන අපේ රටේ. බත් ගොඩක් කන්නේ ප්‍රෝටීන් කා ගන්න බැරි හින්දා මිනිස්සු. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ තෙල් සහ මේද. ඔච්චරයි අන්තිමට මොනවා කෑවත් කතාව. ඉතින් මේකේ පිෂ්ඨය පංගුව අඩු කරන්න ඕන. ඒක දන්න අය දන්නවා. ඔය මට චෝදනා කරන අය දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට ෂුවර් කරනවා මම හිතන්නේ දිය වැඩියාවත් ඇති. මේ දවස්වල විපක්ෂ නායකතුමා මේ ගොවියෝ වට කරගෙන දඟලනවා. මෙතුමා යන්නේ. විපක්ෂ නායකතුමා නිතරම දැන් ගොවි ජනතාව හම්බ වෙන්නේ. සාධාරණ එතුමාලගේ රජයක් යටතේ ගොවීන්ට සාධාරණ මිලක් දෙනවා කියලා මේ සාතික වෙනවා. කවද්ද ඒක ලැබෙයි ගොවියෝ? ඒගොල්ලෝනේ මෙච්චර කල් කරේ. සහතික වෙච්ච හැටි කවුරුත් දැක්කනේ. ඒගොල්ලන්ගේ කාලවල ගොවියෝ මල්ලට කෑවා. මතකද? මල්ලට කෑවා ගොවියෝ මේ රටේ. වස ඇට කෑවා. මල්ලට කියනවා දන්නවනේ ටොක් ඇට කියලා කියන්නේ ඉස්සර. ඒවා කෑවා. කාලා මැරුණා. පහුගිය කාලේ පොහොර ටිකක් නැහැ. මොනවාද තිබ්බේ? පොහොර මිටියක් රුපියල් 5000ට ගියා. මේ සමාවෙන්න 50000ට ගියා. 40000ට ගියා. දැන් මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙද්දිත් සාමාන්‍ය වෙළඳ පොලේ ගත්තොත් 18000ට තියෙනවා. ඒත් අපි ගොවියන්ට සාහනයක් විදියට එම මිලට වෙළඳ පොලෙන් අරගෙන කොම්පැනි වලින් අරගෙන 10200ට දෙනවා ගොවින්ට. එහෙම කරපු ආණ්ඩුවක් ඇවිල්ලා තිබ්බේ නැහනේ. ඒ වගේම ඔය අපි දැන් දුප්පත් ජනතාවට කියලා දුන්නා නේද පාසල් දරුවන්ට මොනවාද පාසල් උපකරණ මිලදී ගන්න රුපියල් 6000. ඒ 6000ත් ඔක්කොම ඔය ගොවියන්ට ලැබෙනවා. ඇයි ගොවියෝ දුප්පත්නේ? දුප්පත් නම් ඒක අනිවාර්යෙන් හම්බෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට වී කිලෝ එකෙන් එන ආදායම එන මෙච්චර කල් ජීවත් උනේ වෙන පැති වලින් ඒගොල්ලන්ට සහන ලැබෙන ක්‍රමත් තව ගොඩක් හදලා තියෙනවා. විශාල වශයෙන් රටේ මේ මහනු දිස්ත්‍රික්ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අද ඔබතුමාලා නිරීක්ෂණය කර මේ සංවර්ධන ව්‍යාපෘති වල මහනු ජනතාවට කොයි ආකාරයෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන් වෙන්නේ, කොයි වසරේද, කොයි ආකාරයෙන්ද, විශේෂයෙන් ගුඩ් සෙට් එක වගේ ඒවා කොහොමද ඒවා? ඔව් අපි මේක ව්‍යාපෘති ගොඩක් සිද්ධ කරනවා. ඇත්තට මේක කරන්නේ සැලැස්මකට අනුව. අපි ගත්තොත් මේ ප්‍රවේශ මාර්ග කියන්නේ මහනුවර නගරයට පිවිසෙන ප්‍රවේශ මාර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ප්‍රවේශ මාර්ග තුන පිළිබඳ මූලික අවබෝධයක් ඇතුව ජාතික සැලැස්මකට අනුව තමයි මේ සැලැස්මන් හැම දෙයක්ම පාරවල්, බෝක්කු, මේ උමං මාර්ග, ඒතර අපි ගුඩ් සෙට් එක ඉදි වෙන බහුවිධ ප්‍රවාහන පරයන්තේ සියල්ල ඉදි වෙන්නේ ජාතික සැලැස්මකට අනුව. ඉතින් මේ සැලැස්මේ ප්‍රතිලාභ එමතුමා කිව්වා වගේ මේ අවුරුද්දේ අවසානයේ ඉඳලා එකින් එක අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මහයා උමග, දිත්ත උමග ඒක අපිට මේ අවුරුද්ද අවසන් වෙනකොට ලැබෙනවා. ලබන අවුරුද්ද මාර්තු වෙනකොට තව පාරවල් කීපයක් අපිට විවෘත කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ලුවි පිටිස් මහත ගත්තොත් එහෙම ඒක අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඉදිරි අවුරුදු 2-3 ඇතුළත මහනුවර නගරයේ මීට කලින් කවදාවත් සිදු නොවිච්ච භෞතික සංවර්ධනයක් අපිට දැක ගන්න පුළුවන්. අපි හිතනවා ඒක ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබෙයි කියලා. ඒ භෞතික සංවර්ධන ව්‍යාපෘතියට දල වශයෙන් කොයිතරම් මුදලක් වැය කරනවද කියලා දැනගන්න කැමතියි. එකින් එක ගත්තොත් නම් ලොකු මුදලක්. මම හිතන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් විතරක් ගත්තොත් එහෙම ලංකාවේ වියදම් වෙන් කරන මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ අවස්ථාවේ මහනුවරට. මහනුවර සහ කොළඹට. නමුත් මහනුවරට වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා. මොකද ලොකු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මහනුවර යනවා. ඊට අමතරව ඉතින් අපේ ප්‍රධාන අධිවේගී මාර්ග තියෙනවා. අධිවේගී මාර්ග එක දිස්ත්‍රික්කයකට ලඝු කරන්න බෑ. අපි ඒකේ
සම්බන්ධතාවය පළාත් අතර සම්බන්ධතාවයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට ඒක දිස්ත්‍රික්කයට හිලව් කරන්න බෑ. නමුත් අපි දල වශයෙන් ගත්තොත් එහෙම මහනුවර දිස්ත්‍රික්කයට වැඩි ව්‍යාපෘති ප්‍රමාණයක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒක දිගටම වෙන්නේ නැහැ. අපි අනිත් නගරවලට අපි අනිත් දිස්ත්‍රික්කවලත් අපි ඒක ලබා දෙනවා. නමුත් අපි පටන් ගත්ත වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ ටික අපි මුදල් යොදලා අවසන් කරනවා. ඔබතුමන්ලා කොයිතරම් මහන්සුණත් මේ ජාත්‍යන්තර සංවිධානයකින් ලෝකයේ තෙවැනියට වැඩිම රථවාහන තදබදයේ තියෙන රටක් ශ්‍රී ලංකාව වශයෙන් නම් කරලා තිබ්බා. ඉතින් ඒකට මේ විසඳුම් සොයන්නේ. ඒක ඇත්ත. එහෙම නම් කරලා තියෙනවා නම් ඇත්තද නැත්තද කියන එක කියන්නේ මම ඉලක්කම් ඒ සම්බන්ධ ප්‍රවීණෙක් නෙවෙයි. නමුත් එහෙම එකක් තියෙනවා නම් තිබුවා හෝ නැතුව අපිට නිරීක්ෂණ වෙන දේවල් තියෙනවා. දැන් මෙතන අපිට ගත කරපු කාලය ඇතුළතත් අපි දැක්ක වාහන තදබදයේ තියෙනවා. ඉතින් ඒකට විසඳුම තමයි මේ හොයාගෙන යන්නේ. ඒ ආකාරයෙන්ම තමයි හැම ප්‍රවේශ මාර්ගයකටම අපි විසඳුම් හොයාගෙන යන්නේ. මේක මහනුවර විතරක් නෙවෙයි ලංකාව පුරාමත් මේ වාහන තදබදයේ විසඳුමක් විදිහට තමයි මාර්ග පුළුල් කිරීම වගේම ප්‍රවාහන ක්ෂේත්‍රෙත් වෙනසකට අපි මුල් පුරලා තියෙන්නේ. ඒ වගේ 아무තුම අපි දැක්ක දැන් විශේෂයෙන්ම ඔබතුමාලා දැන් නිරීක්ෂණය කරපු මේ සංවර්ධන ව්‍යාපෘති තුනම පෞද්ගලික කාලේ ඉර වෙලා තිබ්බ දේවල්. මුගක් සමාජ මාධ්‍ය තුල කතාව වෙනවා අපි දැක්ක මේ කොමිස්සින්ද මේවා ඉර වෙලා තියෙනවා කියලා. මෙහෙම ඉර කරලා තියපු කට්ටිය ඔබතුමාලට යම්කිසි අර චෝදනාවක් කරනවා මේ කොළඹ බස් ස්ටෑන්ඩ් එකට උණු ගැව්වයි කියලා. උණු ගැව්වා විතරයි කියලා. දැන් මේව දිහා බලන්නේ නැත්තේ කියන එක මේක ඒක ඔබතුමාගේ අදහස මොකක්ද? මේමයි. අපි හුණුත් ගන්නවා. පේන්ටුත් කරනවා. මේ වගේ බින්ගත් හදනවා. පාරවලුත් පුළුල් කරනවා. ඒ වගේම අධිවේගී මාර්ගත් හදනවා. එක දිනකට විතරක් ලඝු විච ආණ්ඩුවක් නෙවෙයි. ඒගොල්ලන්ට පේන්නේ හුණු විතරයි. පේන්නේ හුණු විතරයි. ඒකයි ඇවුල. හුණුත් ගන්න ඕනේ දැන් හුණුත් ගන්න ඕනේ. හුණු ගන්න නැතුවත් බෑ. හුණු ගන්න හුණුත් ගන්නවා. හැබැයි ඒ වගේම අධිවේගී මාර්ගත් හදනවා. අපි මේ අවුරුද්ද ඇතුළත ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. අපිට පටන් ගන්න හැකියාව තියෙනවා. අපේ අමාත්‍යාංශය අරා රුවන්පුර අධිවේගී මාර්ගය අපි පටන් ගන්නවා. ඒ වගේම දඹුල්ල දක්වා ඉදි වෙන කුරුණෑගල ඉඳලා අධිවේගී මාර්ගයත් පටන් ගන්නවා. මේවට කවුරුත් අත තියලා තිබ්බේ නැහැ. මේ උමකට කවුරුත් අත තියලා තිබ්බේ නැහැ. කලින් නිරීක්ෂණය කරපු ලුයි බිරිස් මාවතට කවුරුත් අත තියලා තිබ්බේ නැහැ. ඒවා අපි අලුතින් පටන් ගත්ත ව්‍යාපෘති. නමුත් සමහර ව්‍යාපෘති තියෙනවා පටන්ගෙන ජාතික මුදල් වැය කරලා ඒකේ ඵල ප්‍රයෝජන ජනතාවට ලැබිච්ච නැති ව්‍යාපෘති. ඉතින් ඒ ව්‍යාපෘති අපිට අතහැරලා දාන්න බෑ. අපි ඒවා අවසන් කළ යුතුයි. ඒ අවසන් කිරීමේ වැඩත් අපි කරනවා. ඒ කියන්නේ 2029ට ඔබතුමාලා සූදානම් වීමක් මේ කරන්නේ. 2029 දැන් සූදානම්. දැන් අද මම දැක්ක මේ සෝෂල් මීඩියා වල මම එන ගමන් මේ බලාව මේ ජනාධිපතිතුමාට ප්‍රසාදයේ 75 දශම ගාණක් මට මතක විදිහට රජයට 68 දශම ගාණක් තියෙනවා. ඉලක්කම් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් නිරීක්ෂණ අනුව. නමුත් විපක්ෂ නිතරම චෝදනා ඔබතුමන්ලාට දැන් ගමට යන්න බෑ. ගමේ මිනිස්සු ඌ කියන්න බලන් ඉන්නවා කියලා නිකන්. අපි කියන දේවල් නෙවෙයි. තියෙනවා මේ සමාජ මාධ්‍ය පොඩක් බලන්න. දැන් මේ කොහෙද දන්නේ අපි ඉන්නේ? මේ නගරයක්. නගරයක්. උදේ හිටියේ ගමේ. උදේ ගමේ හිටියේ. මම උදේ දොළුවේ. මම පූජා පිටියේ. දොළුවේ අපි අර තේ ගම්මාන 500 වැඩසටහනේ එකක් දොළුවේ පටන් ගත්තා. ඒක ගම හොඳේ. නෑ යා චෝදනා මෙත් ඉන්නව නගරෙත් ඉන්න. ප්‍රතික්ෂේප කරනවාද කියලා ඇහුවේ. ඉතින් චෝදනා කරන්නේ නැත්නම් විපක්ෂේ වැඩක් නෑ නේ. ඒ දේ කර ඉතින් හිතන්නකො විපක්ෂයේ උදේ ඉඳන් රැ වෙනකම් අපි හොඳයි කිව්වොත් කොහොමද? ඔයගොල්ලන්ට ඇති වැඩකුත් නෑ. ඔයගොල්ලෝ අහන ප්‍රශ්නකුත් නැති වෙනවනේ ඔය වගේ. අහන්න ප්‍රශ්නත් නැතුව. ඔය channel කීපයකටත් මුකුත් කරන්න දෙයක් නැති වෙනවා. නේ? අනිවාර්යයෙන්. ඒ පැත්තට යන්න ඕනේ නෑ නේද? ඔය වගේ ඔබතුමාගේ දැනගන්න කැමති මේ වෙනට මහනුවර සහ කොළඹ අතර දුම්රිය මාර්ගයේ කටයුතු යම්කිසි ආකාරයකින් සිදු වෙනවා. අපි දැක්ක මහනුවර සිට දුම්රිය එන්ජිමක් මැදිරි කීපයක් අරන් ගියා. මම හිතන්නේ ඒ අලුත්කරිය කටයුතු සඳහා සහාය කරගන්න. ඒ කොහොමද කොයි ආකාරයකද කටයුතු සිදු වෙන්නේ? ඔව් ඇත්තට මේක නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ දුම්රිය එන්ජිම සහ ඒ මැදිරි දෙක අරගෙන ගියේ කියන්නේ අපි මගී ප්‍රමාණය සඳහා නෙවෙයි. මොකද අපි රඹුක්කන ඉඳලා නුවර දක්වා දුම්රිය මාර්ගය ඉදි කරගෙන එනකොට එතන සමහර තැන් ඉදි කිරීම සඳහා ගොඩබිම් කියන්නේ පාරෙන් බඩු ප්‍රවාහනය කරන්න නැහැ. ප්‍රවේශ මාර්ග නැහැ. එතකොට අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් අලුතෙන් පාරක් කපන්න ඕන. එහෙම නැත්නම් දුම්රියෙන් අරන් යන්න ඕන. ඒතර පාරක් කපලා හදනවා කියන්නේ සෑහෙන කාලයක් සහ වියදමක් යන ගත. ඒතර දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා තමයි යටින් හදන් එන ගමන් එහෙම නැත්නම් එකක් හදලා ඉවරලා ඊට පස්සේ තමයි ඊළඟ තැනට යන්න වෙන්නේ. ඒක හදලා ඉවරලා තමයි ඊළඟ තැනට දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන්න වෙන්නේ. යම්කිසි කාලයක් ගන්න. ඒ නිසා උඩිමුත් යටිමුත් හදන් එන ගමත් උඩිමුත් හදන් එන්න තමයි දුම්රිය මැදිරියක් සහ එන්ජිමක් අරගෙන ගිහිල්ලා පිහිල් උඩින් තියලා ඉවරලා දැන් උඩ ඉඳලා අපි හදාගෙන යන වැඩේ කරන්නේ. අපි හිතනවා මේ අවුරුද්ද ඇතුළත දුම්රියක් අරන් එන්න පුළුවන් වෙන විශ්වාසය තියෙනවා මහනුවරටම. මහනුවරට කලින් මම හිතනවා පෙරදිනට අරන් එන්න පුළුවන් දුම්රිය අපි හිතනවා තව මාස කිහිපයක් ඇතුළත අපිට අරන් එීමේ හැකියාව තියෙනවා. නමුත් කළු පාලමේ වැඩ කටයුතු මේ විතර නැවතිලා ඒක අර කණුවක් ඇද වෙලා තියෙන එක මොනවත් එක්ක ප්‍රතිසංස්කරණයක් කරන්නේ නැහැ. වැඩ වෙනවා. නැවතිලා කියන එක සම්පූර්ණයෙන් වැරදි. ඒකේ වටේට ඉංජිනේරු තාක්ෂණයන් ඒගොල්ලෝ කියන අර පයිල් ගහනවා කියලා 28ක් ගහලා තියෙනවා. ඒක ලෝඩ් එක ටෙස්ට් කරලා බලන්න ඕනේ. ලෝඩ් එක ටෙස්ට් කරලා බලමින් ඉන්නවා. ඊට අමතරව ලෝඩ් එක ටෙස්ට් කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵල මදි නම් අපි ආයෙ වටයක් ගහනවා. ඊට පස්සේ තමයි උඩට ඉදි කිරීම එන්නේ. කියන්නේ ජැකට් එකක් වගේ කොන්ක්‍රීට් වලලු කීපයක් ඇවිල්ලා ඒක උඩට තමයි බර දරාගෙන ඉන්න තියෙන්නේ. ඒක තමයි ඉංජිනේරු තාක්ෂණයන් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි ඉදි කිරීම වල ඉන්නේ. අපි හිතනවා මේ අවුරුද්දට අනිවාර්යෙන් ඒ පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒක වැඩ කටයුතු දිගටම සිද්ධ වෙනවා. දැන් ඊට අමතර උඩ තියෙන අර
යකඩ ස්ට්‍රක්චර් එක යකඩ පිහිලි ටික ඔයගොල්ලෝ දන්නා සාමාන්‍ය පාලම ඇලවුණාට පස්සේ ඒක නැමීමකට ලක් වෙන යකඩයක්. ඒතකොට ඒක අපි නැවත පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. අපි ඒ කටයුතු බාර දුන්නා ඉංජිනේරු ෆැකල්ටි එකට පෙරදිනේ. එතුමන්ලගේ නිරීක්ෂණ අනුව ඒක නැවත භාවිතා කළ හැකි. මම හිතන්නේ අද තමයි ඒකේ මීටිමත් තිබ්බා ඒගොල්ලෝ ඇවිල්ලි ඉවරලා. යටේකට සමාන්තරව උඩ ඒ කියන්නේ යකඩ පීලි හදන වැඩෙත් දැන් ළඟ ඉඳලා පටන් ගන්නවා. ඒ ද්විත්ව දුම්රිය මාර්ගයේ ඒ කටයුතු නැවතිලාද? ඒ කියන්නේ අලුතෙන් පාලමක් හදන කියන දවතුමා අහන්නේ. දෙකක් මාර්ග දෙකක්. ඔව් මේ මාර්ග අපි පළවෙනියෙන්ම දෙන්නේ ඉක්මනට කරන්න පුළුවන් දේ තමයි මේ කැඩිච්ච කනුව වටා ඒ ජැකට් එක හදලා ඉවරලා මෙතනින් දුම්රිය අරන් යන එක. දෙවනුව අපි ද්විත්ව දුම්රිය පාලමක් විදිහටත් ඒකත් නිර්මාණය කරනවා. නමුත් ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඕක ඩිසයින් කරලා ප්‍රසම්පාදන කටයුතු කරලා අපිට අවුරුදු 2ක් යන අඩු ගානේ සිවිල් වැඩ පටන් ගන්නවා. ඉදිකිරීම වැඩ පටන් ගන්නවා. ඒකට යම්කිසි අවුරුදු 2ක් අපිට කෝච්චි දුවන්න නැතුව ඉන්න බෑනේ. ඒකට ඊට කලින් කළ හැකි දේ තමයි මේ පාලම යථා තත්ත්වයට පත් කරලා අඩුම ගානේ තව අවුරුදු 25 30ක්වත් රෙකමෙන්ඩේෂන් එකක් ඇතුව කෝච්චි දුවන්න පුළුවන් තත්ත්වයට හදන එක. ඒක අපිට කරන්න පුළුවන් මේ අවුරුදු ඇතුළත අපිට කළ හැකිව තියෙනවා. ඔබතුමනි දේශපාලන ප්‍රශ්නයක් එවර කමන්නේ තමයි නෑ දේශපාලන තමයි ඔත් එච්චර ලැබුවේ. අර තාමර සම්පත් කියන මේ අන්තිතුමා සඳහන් කරා එයාලගේ ආණ්ඩුවක් ආපු දවසට ඔබතුමන්ලගේ වැඩි හරියක් මේ හිරගෙදර තමයි ඉන්න වෙන්නේ කියලා මේ සම්බන්ධ බය වෙන්න යන්නේ ආණ්ඩුවක් එන්නේ නැහැ. ආණ්ඩුවක් එන්නේ නැහැ. හින්දා බය වෙන්න. එහෙම එකක් එන්නේ නැහැ. හින්දා බය වෙන්න. ඒකයි යන්නේ. ඔය දුකට කියන කතා. එහෙම ආණ්ඩු නැහැ. එහෙම ආණ්ඩු නෑ. ඒ සදාකාලික මාලිමාව තමයි. ඒකම එමුතුමා දැන් අපි දැක්ක ඉතිහාසයේ පළවෙනි වතාවට මේ මේ මුස්ලිම් පක්ෂ දෙමළ පක්ෂ ඇතුළු මේ සුළු පක්ෂ මුස්ලිම් කොංග්‍රස් ඇතුළු වෙනම සන්ධානයක් හදනවා. මේක දැන් කතා කරන මේ ආණ්ඩුවේ දුෂ්කර බෝලයක් මේ දාලා තියෙන්නේ කියලා. මේ ආණ්ඩුවේ වැඩක් මේ පක්ෂ ටික වෙනම එක පැත්තකට ගත්ත එක. ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමා එයාට ඉන්නවා කියලා කියනවා. මෙහෙමයි. එතුමලට තේරෙනවා මේ විපක්ෂ නායකයාත් එක්ක අනාගතයක් නැහැ කියලා. ඒ නිසා තමයි වෙන් වෙන්නේ. විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ එළියෙත් හැමදානකම අර බූරු කුට්ටම කැඩුවම කොලයක් තියෙන ජෝකර් කියලා. ඒ මට්ටමට වැටුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක ඉන්න අනිත් පක්ෂ විශ්වාසනීයව ඉන්නේ නැහනේ. දැන් සජබ හදාගත්තේ මොකටද? රනිල් එක්ක ඉඳලා දිනන්න බෑ කියලා. දැන් සජිත් එක්ක ඉඳලා දිනන්න පුළුවන් ද බලන්නකෝ. දැන් ඡන්ද කීයක් පෙරදුනාද? මේ වෙනකොට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒගොල්ලොත් එක්ක ඉන්න අයට සජිත් එක්ක ඉඳලා වැඩක් නැහැ කියලා. ඒකයි ඔක ඇත්ත යථාර්ථය.